හයියාලුවනි මස ඇති කරන විනාශයක් කරලා ඕගොල්ලෝ වෙන මෙන්ගුණු ෆිෂ් කේස් එකේ YouTube channel එක සාදරයෙන් පිළිගන්න. ඔන්න ඉතින් ඔයාලට දැනටම thumbnail එක දකින්න ඇති මම අද කරන්න යන වැඩේ. අද මම කරන්න යන්නේ සල්ලි කීයක්වත් වේදම් කරන්න නැතුව පොඩයක් ගන්න. මට ඉතින් රුපියල් 75 ගියා මොකද මන් ළඟ එක බඩුවක් තිබ්බේ නැහැ. ඔයගොල්ලෝ ළඟ ඇති කියලා හිතනවා. එහෙනම් අපි වැඩි කතා තු යමු වීඩියෝ එකට. මේකට ඕන දේවල් ගැන කිව්වොත් යාළුවෙක් ඉන්නවා මම ගත්ත ටයර් එකක් වෙනනේ මේක නම් අපේ කලින් තිබ්බ ජීප් එකේ ටයර් එකක් වෙනනේ පොඩ්ඩක් මහතයි ඒක ඔකට බයික් ටයර් එකක් ගන්න ට්‍රීවිල් වගේ ගන්න පුළුවන් හැබැයි පොඩ්ඩක් උඩකින් තියන්න මොකද වතුර බොනවනේ බලන්න මේකත් මම පොඩ්ඩක් ඔලන්නේ මේක නම් රෙද්ද මම දානවා පොඩි දලකා එකක් ඊට පස්සේ ඕගොල්ලෝ ගන්න ඉතිකොල මට රුපියල් 75 ගියේ මේකට තමයි මල්ලං ඉටිකොල තිබ්බේ නෑ ඔයගොල්ලන්ගේ ඇති කියලා හිතනවා ඉටිකොලයක් කරගත්තා කරන්න යන හැටි දැනටමත් ඕගොල්ලන්ට ඉදින් නැති කරන යාළුවෝ දුක දෙන සද්දාව මේක දන්නවනේ අර මට දෙකක් හොඳයි දැන් මේ දැන් මේක මෙහෙම අතුරට දාලා ගන්නට හදනවා මම නිකවට කැත්තේ නිකන් හැදුවේ එහෙම හදලා ස්ටේප් එකකට ගහන්න පුළුවන් වෙයි දන්නේ නෑ බැරුණු ගල් ටිකක් තියෙනවා ඊට කලින් අපිට පොඩි වැඩක් කරන්න තියෙනවා අපි ටික කරගමු අනිකට අපි කරන්න යන වැඩේ තමයි එතනනේ අර ඉටිකොලේ මම පොඩ්ඩක් රෝල් කරගෙන මේ ඉටිකොලේ මෙන්න මේක හොඳට පොඟව ගන්න හොඳට මෙහෙම පොඟවන්න මොකද ඉටිකොලේ පොඩ්ඩක් සැරයිනේ තේරුණා ඒකෙන් දැන් අපි පොඩ්ඩ මේ ඉටිකොලේ හොදනවනේ දැන් දාලා කොහොමද එකපාරට අතර දාලා මල් දාන්නේ නැහැ ඒකින්ද පොඩ්ඩක් මේ තියලා තමයි අපි දාන්න ඕන ඒක නිසා මේක සාමාන්‍ය විනාඩි 5ක් වගේ තියලා මං අනිකට එන්නම් අපි එමු මේ ඊට කලින් අපි හොඳ තැනක් තියාගන්න ඕනේ මේක දාන්න මේ අරඤ්ඤ හරියට සීරෝල් කරගත්ත ගියා මම බැලුවේ යාළුවනේ අරෙන් තිරඩන්නේ පොඩිනේ ඉතින් මෙතනින් වගේ තිබ්බොතින් අවුලකුත් නැහැ පේනවනේ අනික එතනින් අපි තියමු මෙන්න මෙතන තමයි මම අද හදන්නේ අවුවත් අඩුයි සවුලන්නේ තියමු ගන්නට තිබ්බ මෙහෙමයි ඕකේ මෙතන ඊට මෙන්න මෙතන විතර කාර්යක දාන්නේ මෙතන ටැංකිය අපේ දැන් තියමු එහෙනම් අපි හමු යමු ඊයරුනේ මම අර පොඩ්ඩක් අරම වෙන්න දීලා ඉන්නකොට ඔකට පොඩ්ඩක් අඩුවක් යන්න ආවේ මේක මාළුන්ගේ සම්බන්ධ දෙයක් නෙමෙයි සත්තුන්ගේ සම්බන්ධ දෙයක්. ඕගොල්ලෝ දන්නේ නැති දැන්ටමත් හොඳටම අවුපායන මේ දවස්වල ඉන්සා පොඩි ඉල්ලීමක් කරන් තමයි මං ආවේ ඕගොල්ලෝගේ. ඒ තමයි පුළුවන් නම් ඕගොල්ලෝගේ ගෙවල් ළඟ තාප්පයක් වැටක් වගේ තියෙනවා නම් අනිවාර්යෙන් සත්තු එන මැතිනේ ස්කී හට්ටියකට වගේ වතුරක් තියලා පුළුවන් නම් තියල් තියන්න මොකද ඒක ඒ කාලේ සත්තුන්ටත් අපි වගේම 30ක් ඇදෙනවා. ඒ සත්තුන්ට එක ලොකු ප්‍රයෝජනයක් වෙනවා මොකද බුදින් වතුර බොන්න බෑනේ ඒකයි පුළුවන් නම් තියන්න ඒක ලොකු පිනක් ඕගොල්ලන්ට මම ඒකයි කියන්න ආවේ ඉතින් මේ පායන කාලේ අපිටවත් ඉන්න බෑ සාමාන්‍යයෙන් බල්ලෝ පූසෝ වගේ සත්තුන්ට පුළුවන් නම් ඒ හතර පැත්තෙන් වගේ කැලේකින් වගේ කිරියට් එකේ වතුර ටික පුරවලා තියල් තියන්න එහෙනම් දැන් අපි යමු දැන් අරක මේ වෙලා ඇති අනිකට දැන් අර චරගතිය ගිහිල්ලා අපි යන් ඒක කරා හරි දැන් මේක වෙලා ඇති වතුර නාස්ති කරන්නත් හොඳ නෑ මේ කාලේ දන්නවනේ ඔයගොල්ලෝ මං කලින් අර දැන් කිව්වේ පුළුවන් නම් කරන්න මාත් තියලා තියෙන්නේ මම තනියම පේනනේ අන්න අතන එකක් තියලා ඒක අනිත් පැත්ත ගහලා දැන් මම මේ අර මං කිව්ව විදිහට අනිකට හදාගෙන එන්න කෙල්ලෝගෙන ඉක්මනින් හදාගෙන එන්න ඔන්න හරි වෙන පොඩක් කැතයි මම මේක ලස්සන හදමු ඊට කලින් මම පොඩි මේ මම හිමීට මේ ගල් තිබේ මේ ඉටුකොල හරියට මේ හැදිලා නැහනේ මං කරේ දැන් වතුර පිරෙනකොට ඔයගොල්ලෝ දන්නවා හැම තැනම පිරෙන වතුරට නිමිට හැදයන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දන්නවනේ විද්‍යාව ගැන නම් අනිවාර්යෙන් දන්නවා ඒක නිසා දැන් මේ දානකොට සමහර වෙලාවට මේම ඉටුකොල ඇදිලා යන්න පුළුවන් එහෙම යන්න දෙන්න හැබැයි මෙන්න මේ වගේ මෙතන ඇතුලෙන් පනින්න ගියොත් අනිකට චුට්ට ඇදලා අරගන්න ඊට පස්සේ එහෙම වෙනකොට මේක ගන්නට ලස්සනට හැදිලා අපි ඉක්මනටම
මේ වතුරේකුත් පුරගෙන නා ඔන්න හරි මං කරගත්තා පේනා නෙමේ මට මේක කරලා එපා වුණා යාළුවනේ ඔයාලට කියන්න ගැලවෙනවා එපා වුණා ඉතින් මම මේ වගන්ට අදාකට ස්ටෙප් එකකට ගාලා ගල් තියලා ඉලකුත් ඇදුනා ඊට පස්සේ මේ දැන් අපි මේක ටික වෙලාවක් තියලා මාළු ටිකක් දාමු මම බැලුවා හරි අපි ජොඩක් අගේ දැන්ට දාලා දෙන්න දැන් අපි දාගමු මෙහෙට යා පේනවනේ යන්න මේ විදිහට හදලා තියෙන්නේ දැන් අපි දාස් කරගමු මම ප්ලේට් ටිකක් තමයි දාගත්තේ පේනවනේ ප්ලේට් ටිකක් තමයි දාගත්තේ අපි තව සාරි කප්පියකුත් දාගමු කොහා කොකෙනෙකුත් දාගමු ගණන් ගන්න එපා වට පිටේ තියෙන සද්ද පිටෙන් ඉන්න උඩින් කොහා කොහොද දාගත්තා නම් ඇති පේනවනේ ඔය ඉන්නේ අපේ කොහා ටික අපි යමු ඊළඟ ටික කොලේ දාගන්න මේ කිල් ටිකක් ඉදලා තියෙන්නේ එනවා පාසිටිව් උඩ දාගත්තා ඒක හොඳයි අපේ මේ කට ඒකට ආරක්ෂා වෙන්න පුළුවන් මම මේකට ඕඩු පැලයක්ත් දාගමු අපි දැන් මෙන්න මේ වහගමුකෝ මේකේ දැන් අපි මාළු ටිකක් ගෙනල්ලා ලාමු මේකට හරි පොඩ්ඩක් හොඳ දුව හොඳයි ලැග් එක කොන්ටැක්ට් එකට දාගෙන යන්න මම ඒක පොඩ්ඩක් තව ලස්සන කරගන්න ඔෆ් කැමරා ඒක මම අර අවුරුද්දට මම ගේන්න ඉන්නේ මම කියන සියලුම මාළු පෙන්නන එකත් ඒක බලන්න ඕන දැන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ වීඩියෝ එක ඔයගොල්ලෝ දාපු ගමන් දැනගන්න ඕන එතනින්ම තියෙන බෙල් අයිකන් එකක් ක්ලික් කරගෙන යන්න ඉතින් ඔයගොල්ලෝ හදන්න මේ විදිහට ඇත්තටම ලේසියි මට වඩා හොඳට හදන්න ඒක තමයි මම කියන්නේ ඉතින් අපි ගියා